අද අපි කතා කරන්නට යන්නේ ඔටෝමැටික් ගියර් බොක්ස් එක තුල තිබෙන පාකින් පෝල් එක වැඩ කරන විදිය. පාකින් පෝල් එක පෙන්වීමට යොදාගන්නේ නවීනම දිගේ CVT ගියර් බොක්ස් එකක්. CVT ගියර් බොක්ස් එකක හරස්කඩ තමයි මේ තිබෙන්නේ. ඇත්තටම පාකින් පෝල් එකක් කියන්නේ ස්පැක්ලින් රොඩ් එකක් කියන්නේ ගියර් බොක්ස් එකෙන් සම්පූර්ණම රෝද ලොක් කිරීම. එතකොට ගියර් බොක්ස් එකෙන් මේ පාකින් පෝල් එකට වැටුණාට පස්සේ මේ රෝද කොහෙත්ම කැරකෙන්නේ සම්පූර්ණයෙන්ම ලොක් කරගෙන ඉන්නේ. ඒක තමයි මේ මෙතනින් මේ ස්පැක්ලින් එකෙන් පාකින් පෝල් එකෙන් කරන විශේෂම කාර්යය. මෙතෙන් මේ වැඩ කරන විදිහ මේ තියෙන්නේ දැන් පාකින් පොසිෂන් එකේ. රිවර්ස් එකට දාලා පෙන්වන්න ඔන්න දැන් රිවර්ස් එකට ගියා. රිවර්ස් එකට ගිය ගමන් මේව ඔක්කොම කැරකෙනවා. ඉතින් ඒ වගේම අපි වැරදි විදියට කරොතින් ඔන්න පාකින් එක. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පැත්තේ පොඩි ඉඩසක් තියෙනවා. නමුත් මේ පැත්තේ මේ රොඩ් එක ඇතිලිලා තියෙන්නේ. එහෙම ඇතිලිලා තියෙන අවස්ථාවක අපි මෙහෙම මේ පාකින් එකේ ඉඳලා රිවර්ස් එක පැත්තට ගියර් ලිවර් එක ගන්න කීදී ලොකු ආයාසයක් දරන්න වෙනවා. එතකොට තමයි මෙන්න මේ විදිහට පයින්නේ. දැක්කද? නමුත් මේක ෆ්‍රී තියෙන වෙලාවකට අපි ගන්න ගියදී මේම දෙපැත්තට ෆ්‍රී තියෙනවා. මෙයා කොහොම නිදාසේ ඉන්නේ. ඒ වෙලාවට ගන්න ගා කිසි දෙයක් නැහැ. ඔය නෝමල් රෝඩ් එකේ එළියට එනවා. ශේෂයක අපි කියන්නේ තැනිතලා පොළොවකදී නෙමෙයි වඩාත්ම මේ ගැන සැලකිලිමත් අපි බේසොන් බෑව්වකෝ. අන්දකෝ පල්ලමක වාහනේ නවත්තන වෙලාවට. ඒ වෙලාවට තමයි මොකද වාහනේ මුළු බරම අපි පෙන්නපු ඉස්සරලා පෙන්නපු පාකින් පෝල් එකට ලොකු පරක් වැටෙන්න ඉඩකට තියෙනවා. ඉතින් අපි මීට කලිනුත් ඔබලාව දැක්වයි. මේ වීඩියෝ එකනොත් අපි ප්‍රැක්ටිකලි අත්දැකීම් තරම් සිටුවේ අවබෝධ නොවෙච්ච තියෙනවා. ඒ හින්දා ඒකට ප්‍රැක්ටිකලින්ම මේක කරලා පෙන්නනවා.